මේ දවස් ටිකේම ඇවිදිනවා. දැන් මේ ඉන්නේ ත්‍රිකුණාමලේනොත් කිලෝමීටර් 50ක් විතර උඩින් තියෙන අරිසිමලේ. අපි මේ අරිසිමලේ එන්න මාව ගමනක් නෙමෙයි. අනුරාධපුරේ වන්දනා කරලා සේරුවාවිල පැත්තේ තාත්තා වගා කරන්න ගත්ත ඉඩමේ තියෙන ගෙදර යන්නයි හිටියේ. හැබැයි හැමෝම මේ තැන ලස්සනයි කියන හින්දා මෙතනට ඇවිත් යන්න හිතුවා. අපි අනුරාධපුරේ ඉඳන් කැබිතිගොල්ලෑව පදවිය හරහා අරිසිමලයට ආවා. ජනප්‍රවාදයේ හා ඇතැම් විශ්වාසවලට අනුව තපස්සු බල්ලුක වෙළඳුන් බුදුන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලාත් රැගෙන මේ වෙරළ තීරයෙන් ගොඩ බැස්ස බව පිළිගැනෙනවා. ඉතින් මෙතන තපස්සු බල්ලුක නමින් සෑයක් ඉදි කරලා තියෙනවා. අරිසිමලේ වෙරළ තීරය හරිම සුවිශේෂී. මේ බීච් එකේ තියෙන්නේ සාමාන්‍ය සියුම් වැලිකඩ නෙමෙයි. තැඹූ හාල්ලට වගේ හැඩයෙන් යුක්ත ගල්කඩ විශේෂයක් දක්නට ලැබෙනවා. ඒ නිසා මේ බීච් එකට ආවම අනෙක් බීච් වලට ගියාම වගේ ඇඟ පුරා වැලි තැවරෙන්නේ නැහැ. මේ බීච් එක හරිම පිරිසිදුයි. ගැඹුරුනෙත් අඩුයි. සෙනගත් අඩුයි. මේ වෙරළේ තියෙන ගල් කැට නිසා වැලි තැවරෙන්නෙත් නෑනේ. ඉතින් හොඳට නාන්න පුළුවන්. මුහුදේ නාන අයට පිරිසිදු වතුර නාගන්නත් පහසුකම් තියෙනවා. ඉතින් අපි අරිසිමලේ ඇවිල්ලා තපස්සු බල්ලුක මහා සෑය වන්දනා කරලා මුහුදෙනුත් නාලා අපේ ගමන යන්නයි දැන් හදන්නේ. ඉතින් සේරුවෙල වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.